බොක්කලා අද ප්ලේ කරන්න යන්නේ ඩීවීලෝපර් ග්‍රැනි. දන්නවනේ ඉතින් ග්‍රැනි ප්ලේ කරන්නේ සුපිරිම වැඩ වෙනට. මම ග්‍රැනි ප්ලේ කරන්න දන්නේ නැහැ. ඇත්ත කියන්නේ. මම ග්‍රැනි ප්ලේ කරන්නේ සාමාන්‍යයෙන්. ඉතින් මේක වහිනවා ඒකින්ද වහින සද්දය ඇහෙනවා නම් මට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක වැස්සත් එක්ක ඕගොල්ලෝ බලා ගන්න. ඒක ඉතින් මට කරන්න දෙයක් නැහනේ. හරිද? ගැටලුවක් නැහනේ ඉතින්. දැන් ඕගොල්ලන්ට සින්දුවක් අහන්න එහෙමත් පුළුවන්. තව ටික වෙලාවකින්. කියන්නේ මේ දැන්. Help Machetes, help bravo da putaria. Vira lata, quebra, quebra, pega fogo, não espera, chão rachando sem galera, bate com. එතන ඉතින් පොත තිබ්බා. අන්න මීයා. පොත තිබ්බා කියන්නේ හැමදේම දන්න. ඉතින් ඔය මීයා ඉන්නවනේ. ඔය මීයා කෑවොත් එහෙම ඔයාගේ ඇඟිල්ල ලේ පෑරනවා. ඔය මීයා හෙන වෙලාවක ඔයා කෑවොත් ඒ කියන්නේ ඔයා මීයාට කන්න දීලා හිටියොත් එතනම ඔයා මරනවා. අන්න මීයා උඩට ගිහලා මේ යන පාර හොයාගන්න නම් ඔය වගේ දුම් දානවා. ඉතින් ඒකින්ද ලේසියෙන්ම මීයා යන පාර හොයාගන්න පුළුවන්. ඉතින් ගේම් එක ගැනම කියව ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් ඔයා මේ බලන වීඩියෝ එක මේ වෙලාවේ බලනවා නම් කරුණාකරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ කලින් ෆ්‍රී ෆයර් වීඩියෝ එක තාම views 20 ගානක්ද කොහෙද? අනී පුළුවන් නම් ඒකත් බලලා එන්න. ආයෝජනා කරනවා මම. අප්පෝ වෙන වැඩ නැහැ ඉතින් මට. කමන්නේ. ඔයගොල්ලෝ ගිහිල්ලා ඒකත් බලලා ඒකට ලයික් කරලා අම්මට පියාඹනවා. දැක්කන් පියාඹන්නත් දන්නවා අපි. ඔයාලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරන්න එක කමෙන්ට් එකක්වත් නැහැ මේ වීඩියෝ එකට. එකක්ද දෙකක්ද කොහෙද තිබ්බා මං හිතන්නේ. දෙකක් නේ. දෙකක්ද කොහෙද තිබ්බා. මං ඉදිරියට ඩූටි ෆස්ට් කියන ගේම් එක කියනවා. ෆස්ට් දාන්නේ මන්ද මන් දන්නේ නැහැ. මම දන්නෙත් නැහැ නම කියනවා. මට පිස්සු. කමන්නේ. මං මේ ගේම් එක ගේනවා. පුළුවන් වුණත් ගේනවා ඉතින්. ඉතින් මයින්ක්‍රාෆ්ට් ගේම් එකක් ගේන්නත් බලාපොරොත්තු වෙනවා. විතර කොහේ යනවද මන්ද? ඉතින් මේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න උදව් කරන්න කාර් කීයක තියෙනවා. අපි යන් කාර් එක ගාවට යනකම් ඔයගොල්ලන් සින්දුවක් අහන්න දෙනවා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ සින්දුව රස වින්ද කියලා. යකඩද දන්නේ නැහැ නේද? මැටිද කොහෙද? ඒකනේ පෙරළුනේ. යකඩ නම් පොළොවට හයි වෙලා ඉපයි තියන්නේ. එහෙම එකක් නැහැ. ඒක මං හදලා කිව්වේ. මිටිය දාගමු එතනින්. මෙන්න මේක පෙරවලා ඇතුළට යන්. ග්‍රැනි අතර ලියුමක් තියලා තියෙනවා. ඉතින් මං ඒ ලියුම කියවන්නේ නැහැ. වැඩක් නැහැ. ලියුමක්ද මොකද්ද කියලා තේරෙන්නෙත් නැහැ. වැඩක් නැහැ උනට. අපි යන්නා මේ තියෙන කපුටු කෑම එක. මේක කපුටට දීලා යනවද නැත්තම් දීලා යමුනේ. එහෙම හොඳයි කපුට පවුනේ කපුට බඩගින්නේ ඉන්නේ. ආපසු යන් අනේ. එක්කොන්න කමන්නේ. මේකට මොකක්ද දාන්න ඕනේ? ඩේන්ජරස් මොකක්ද එකක් තියෙන්නේ. අපි මෙතනින් යන්. එතනින් යන්නේ ප්ලේ හවුස් එකනේ. අපි යන් එහෙනම් පොඩ්ඩක් වැරදුනා. නැවිලා යන්න ඕනි කියලා අමතක වුණා ඉතින්. ඕවා මොනවාද මට ඉස්කෝලේදී බෑග් එක අමතක වෙන්නේ. අන්න ඒ වගේ තමයි ඉතින් ඕවත්. ඉස්කෝලේදී මට බෑග් එක අමතක වෙනවා දවසක්. මම බස් එකට නැගලා බස් අංකල් තමයි කිව්වේ බෑග් එක කොහෙද කියලා. අන්න ඒකයි. මේක අමු පදයක් නෙමෙයි. ඇත්ත සත්‍ය සිදුවීමක්.
බෑග් එක අමතක වෙලා තව පොඩ්ඩෙන් ඉස්කෝලේටත් යනවා. හරි මෙන්න මේ අඬුව ගමු. අම්මට ගන්න බැරිද? දෙන්නේ නැහැ. දෙන්න ඇලුවන්න. දෙන්න ඇලු. දෙන්නත් උනේ කෑම. ඔන්න කෑම තියෙන. හරි එහෙනම් අපි සින්දුවක් අහලා යමු උනේ. ඒක හොඳයිනේ. හරි ඉතින් අපි උඩ තට්ටුවට යමු. උඩම තට්ටුවට යමු. උඩම තට්ටුවට යන්න කලින් මේකට ගිහිල්ලා එමු. funny sound. ඉතින් අපි දැන් යමු. මේක කරගෙන යමු. විනාඩි 5යි කරන්නේ. දුකයි තමයි දාලා යන්නේ. තව විනාඩි 5කින් දාලා යන්නේ. ඒකෙන් දුක නැහැ. දැන් එහෙනම් සින්දුවක් අහලා වෙන්නේ. ඉතින් ටිකක් බය හිතෙන සෝන් එක පොඩි ළමයි ඉන්නා නම් කරුණාකර ඇසීමට දීමෙන් වළකින්න. ඔය බය නැති චන්ඩින් නම් පොඩි උන් කියලා උන්ට විතරක් බලන්න දෙන්න. වෙන කාටවත් බලන්න දෙන්න එපා. මගේ පොඩි ළමයින්ට. හරි ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ මම ඊළඟට දාන වීඩියෝ එකත් අනිවාර්යෙන්ම බලන්න. Minecraft වීඩියෝ එකක් වෙයි ඒක. සමහර විට මම පූසෙක්ගේ ලස්සන ෆොටෝ එකකුත් දාන්න. හරිම ලස්සන පූසෙක්. Minecraft gameplay එක නම් අනිවාර්යෙන් දානවා. අනිවාර්යෙන් කියන්න බෑ. Minecraft හොඳ ගේම් තියනවා නම් free download කරන්න පුළුවන් ගේම් තියනවා නම් මට කමෙන්ට් කරලා එවන්න ඉතින්. මම මේක හොයන එන කාලෙක ඉඳන් මම ඉස්සර ඩවුන්ලෝඩ් කරන් තිබ්බා. ඒක මම ඩිලීට් කරා මට තරහ ගිහිල්ලා. ඒකේ තියන් ඉන්න ලූට් එක ඔක්කොම නැති වෙනවා. ඉතින් මම බලලා වීඩියෝ ටිකක් බලන්න ආසු. ගන්න එකේ කෑල්ලක් තියෙනවා. මම අද පූසගේ වීඩියෝ එකක් දාන්නම්. අන්න ඒක බලන්න ඈ. මේක අප්ලෝඩ් කරන්න මෙහෙන වෙලා කියයි. ඒකින්ද මම දැන් සින්දුවක් දානවා තව පොඩි මිනිත්තුවකින්. හරි ඉතින් නැවතත් හමු වුණා. හමුුනේ ඉතින් යන්නේ කොහොමද හිටියේ? ඒකින්ද අපි දැන් මේක ඇතුළට අපිට නිදා ගන්න පුළුවන් වෙයි. නෑ එහෙම ඕනේ නෑ. එහෙම දාලා මේක ග්‍රැනි ඇතුළට දැම්මනම් හරි. ග්‍රැනි නෑනේ ප්‍රැක්ටිස් මෝඩ් නේ. ඉතින් මාව ලයික් කරලා නැති අය ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් තව විනාඩි 2ක් කරනවා වීඩියෝ එක. දෙකක්ම යන්නේ නැහැ. ඉතින් තව විනාඩියක් විතර තමයි තියෙන්නේ. ඉතින් ඉක්මනට වීඩියෝ එක ඉවර කරනවා. බය වෙන්න එපා. ඉක්මනට ඉවර කරනවා.
මට ඉතින් අනිත් වෙලාව වීඩියෝ කර කර ඉන්න වැඩ නැහැ වෙනව. ඒක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැතුව ඇති. මම මොකද තේරෙන්නේ නැති වෙන්නේ කිව්වේ කාටද? මට විතරයි තේරුනේ. ඉතින් මීයා ඇවිල්ලා තියෙනවා මෙතනට ඇවිල්ලා තියෙනවා. අර ඉන්නේ මීයා. මං කිව්වේ මීයා එනේ පැත්තට දුම් දානවා. අපි යන් ඇතුළට මේ උඩ ඉන්න මකුලගේ කෑම එකනේ. කවුද මෙතනින් ගහලා තිබ්බේ? මකුල වල දෙන්නේ නැතුව. ග්‍රැනි තමයි ඒ වැඩ කරන්නේ. දෙනවා ග්‍රැනි පයින් එක. එයපා. අර අහිංසක මකුලගේ කෑම එක මෙතනට ගෙනල්ලා මාව වහු කරන්නයි හදන්නේ. මිටිය දැම්ම එතනින් ප්‍රෑන්ක් එකක්ද මොකක්ද දන්නේ. ලී කැල්ලක් කරගත්තා. තිබ්බා ගියා. මීයගෙන් ගුටි කාලා පෙන්නන්න. මීයා හපන හැටි පෙන්නන්න. ඔන්න මීයගෙන් දුන් දානවා නේ මන්ද. ඔන්න මීය හැපුවලු. හැපුවා ආයි හැපුවා. ඔන්න ඉතින් තව ටිකකින් මම වීඩියෝ එක අවසන් කරනවා. බලන්න කැත වැඩ ඉතින්. ඇතුළට ආපු ගමන් දොර වහලා. බලන්න ඕක කරන්නේ ග්‍රැනි තමයි. ග්‍රැනිට දෙන්නනේ පයින් එකක් කලින් කිව්වා වගේ. ඉතින් මම දැන් වීඩියෝ එක අවසන් කරනවා. මෙතන හිටු මීයා කොහමද ගන්න ගියේ? හරි කමන්නේ. ඉතින් දැන් මම වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් හැමෝම මගේ වීඩියෝ එකට ලයික් කරන්න ඕනේ.